ආයුබෝවන් මගේ ආදරණීය යාළුව හැමෝටම තාක්ෂණයේ අලුත් මානයන් සොයා යන හැමදාමත් අලුත් දෙයක් ඉගෙන ගන්න ආස කරන ඔයාලා හැමෝවම මම ගොඩක් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපේ SLE ටෙක්නික් අයිඩියා YouTube channel එකට. ජීවිතය කියන්නේ නිරන්තරයෙන් ගලාගෙන යන ගඟක් වගේ. ඒ ගඟ ලස්සන වෙන්නේ අලුත් දෙනුම කියන දියදහරා එකට වුණාමයි. අද මම ඔයාලව අරන් යන්නේ ඉලෙක්ට්‍රොනික්ස් ලෝකයේ සැඟවුණු හැබැයි මුළු ලෝකයක්ම පාලනය කරන අපූරු වීරයෙක් ළඟට. ඔයාලා අහලා තිබුණට සමහර විට හරියටම දන්නේ නැතුව ඇති මොකක්ද මේ IGBT කියන්නේ කියලා. අද අපි ඊටාම සරලව පොඩි දරුවෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් විදිහට මේ ගැන මුල ඉඳලම කතා කරමු. හරියටම ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න ඔබත් කැමතිද? එහෙනම් රැඳෙන්න අප සමග. අපි SLE ටෙක්නික් අයිඩියා. Part 1. මොකක්ද මේ IGBT කියන්නේ? IGBT කියන එකේ දිග නම තමයි Insulated Gate Bipolar Transistor. නම ටිකක් බරපතලයි වගේ නේද? අපි මේකට ලස්සන උපමාවක් ගමු. අපේ ගෙවල් වල වතුර බටයක තියෙන කරාමය ඔයාලට මතකයිනේ. අපි කරාමය අතින් කැරකෙව්වාම වතුර එනවා. වැහුවාම වතුර නතර වෙනවා. අන්න ඒ වගේ විදුලි පරිපථයක ගලාගෙන යන විදුලි ධාරාව අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් ඉතාමත් වේගවත් විද්‍යුත් කරාමයක් තමයි මේ IGBT එක කියන්නේ. මේක හැදෙන්නේ අපේ ඉලෙක්ට්‍රොනික්ස් ලෝකයේ ඉන්න ප්‍රබල වීරයෝ දෙන්නෙක් එකතු වෙලා. එක්කෙනෙක් තමයි FET, Field Effect Transistor. අනෙක් කෙනා තමයි Bipolar Transistor, BJT. මේ දෙන්නගෙම තියෙන සුපිරිම ගුණාංග එකතු කරලා හදපු සුපිරි වීරයෙක් තමයි IGBT කියන්නේ. Part 2. මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? IGBT එකකට අග්‍ර තුනක් තියෙනවා. ඒව තමයි Gate G, Collector C සහ Emitter E. හැබැයි මෙතනදී විශේෂත්වයක් තියෙනවා. මේ ගේට් එකට අපි දෙන්නේ අතින් දෙන බලයක් නෙවෙයි. පුංචි විද්‍යුත් වෝල්ටීයතාවයක්, වෝල්ටේජ් එකක්. අපි ගේට් එකට පුංචි වෝල්ටීයතාවයක් දුන්න සැනින් කලෙක්ටර් සහ එමිටර් අතරින් මහා විශාල විදුලි ධාරාවකට ගලාගෙන යන්න පාර හැදෙනවා. ගේට් එකේ වෝල්ටීයතාවය නැති කරපු ගමන් විදුලිය ගලාගෙන යන එක ක්ෂණිකව නතර වෙනවා. මේක සිද්ධ වෙන්නේ ඇසිපිය හෙලන වාරයකටත් වඩා 1000 වාරයක් වේගයෙන්. ලෝකයේ විවිධ වැඩවලට විවිධ මිනිස්සු ඉන්නවා වගේම IGBT එකත් ඒකට ඔරොත්තු දෙන වෝල්ටීයතාවය, වෝල්ටේජ් සහ ධාරාව, කරන්ට් අණුව වර්ග කෙරෙනවා. ප්‍රධාන වශයෙන් මේවා N-channel IGBT සහ P-channel IGBT කියලා වර්ග වෙනවා. වැඩිපුරම භාවිත වෙන්නේ N-channel ඒවා. ඒ වගේම single IGBT සහ මොඩියුල් වශයෙන් ලොකු වැඩවලට ගන්නා IGBT කියලා වර්ග කරන්න පුළුවන්. මේවා පාවිච්චි කරන්නේ කොහෙද? පරිගණකවලට ගන්නා UPS පද්ධති, කර්මාන්ත ශාලාවල මෝටර් පාලනය කරන ඉන්වර්ටර් ඩ්‍රයිව්, ඒ වගේම විද්‍යුත් වාහන EV කාස් සහ වෙල්ඩිං ප්ලාන්ට් ඇතුලේ වැඩ කරන්නේ මේ IGBT කියන නිහඬ වීරයා තමයි. යාළුවනේ මේ IGBT එකකට කොච්චර වේගයෙන් ඔන් සහ ඕෆ් වෙන්න පුළුවන්ද? ඒකට තමයි අපි සංඛ්‍යාතය, එහෙමත් නැත්නම් ෆ්‍රීකවෙන්සි එක කියන්නේ. සාමාන්‍යයෙන් IGBT එකක් 1 kHz ඉඳලා 50 kHz, kHz දක්වා වූ ඉතා ඉහළ සංඛ්‍යාත පරාසයක ලස්සනට වැඩ කරනවා. සමහර සුවිශේෂී IGBT 100 kHz දක්වා වුණත් යනවා. ඒ කියන්නේ තත්පරයකට 1000 වාර ගණනක් මේකට ඔන් ඔෆ් වෙන්න පුරුවන් පුදුමාකාර හැකියාවක් තියෙනවා. දැන් අපි බලමු ප්‍රායෝගිකවම වැඩක් කරන්නේ කොහොමද කියලා. ඔයා ළඟ තියෙන IGBT එකක් හොඳද නැද්ද කියලා ඩිජිටල් මල්ටිමීටරයකින් බලාගන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම ඔයාගේ මල්ටිමීටරය ඩයෝඩ් රේන්ජ් එකට දාගන්න. IGBT එකේ කිසිම පින් එකක් එකිනෙකට ෂෝට් වෙලා තියෙන්න බෑ. මුලින්ම පින් 3ම එකිනෙකට තියලා බලන්න බීප් ශබ්දයක් එනවාද කියලා.
එහෙම ආවොත් ඒක පිච්චිලා. දැන් මල්ටිමීටරයේ කළු වයරයේ කලෙක්ටර් එකටත් රතු වයරයේ එමිටර් එකටත් තියන්න. එවිට මීටරේ කිසිම අගයක් පෙන්වන්නේ නැහැ. ඕපන් එහෙමත් නැත්නම් OL පෙන්වයි. දැන් රතු වයරය අරන් ක්ෂණිකව ගේට් එකට තියලා ආයෙත් එමිටර් එකට තියන්න. මේකින් ගේට් එක ට්‍රිගර් වෙනවා. දැන් බලන්න කලෙක්ටර් සහ එමිටර් අතර ඩයෝඩ් අගයක් පෙන්නනවා. සාමාන්‍යයෙන් 0.4ක් V වල 0.7ක් V වගේ පෙන්නනවා. ආයෙත් පින් තුනම එකට එකතු කරලා ඩිස්චාර්ජ් කරලා බැලුවාම ඒ අගේ නැති වෙලා යනවා. මේ විදිහට හරියටම වෙනවා නම් ඔයාගේ IGBT එක 100%ක්ම සුපිරියටම වැඩ. තාක්ෂණය කියන්නේ මහා සාගරයක් වගේ යාළුවනි. ඒ සාගරින් එක දියබිදක් හරි ඔයාලගේ ජීවිතයට එකතු කරන්න ලැබීම මගේ ලොකුම සතුටක්. අද මේ කියා දීපු දේ ඔයාලගේ දැනුමට වටිනාකමක් එකතු කළා කියලා හිතනොනම් ඒක මට කරන ලොකුම ශක්තියක්. ඔයාලගේ ඇඟිලි තුඩකින් කරන එකම එක පුංචි ක්ලික් කිරීමක් මගේ මේ තාක්ෂණික ගමනට මහා මෙරක් තරම් වටිනවා. ඉතින් මම ආරාධනා කරනවා තිරේ පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක එකපාරක් ඔබලා සීනුව ලකුණත් ක්‍රියාත්මක කරලා හැමදාමත් අපේ SLE ටෙක්නික් අයිඩියා පවුලේ සමාජිකයෙක් වෙන්න කියලා. ඔයාලගේ ආදරය සහ සහයෝගය තමයි මාව ඉදිරියටම අරන් යන්නේ. වීඩියෝ එකට like එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. මොනවා හරි ගැටලුවක් තිබුණත් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න මං අනිවාර්යයෙන්ම පිළිතුරු දෙන්නම්. නැවතත් මෙවැනිම සුපිරි තාක්ෂණික වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට මම සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ අනාගතයක්.